Welcome back to my little corner of happiness. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. ඔයා මේ වීඩියෝ එක තාමත් බලන් ඉන්නව නම් ඒ මොකක් හරි හේතුවකට වෙන්න ඇතිනේ. ඒත් ළමයි මට හිතෙන්නේ නෑ මාව මෙහෙම අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔයාව විනාඩි කීපයක් ඇතුළත මගේ දවස ගෙවුණු විදිය ටක් කාලා පෙන්නලා හිස් අතින් ආපහු යවන්න. මන් දන්නේ නෑ ඒක මොකක්ද කියලා. මට ඕන මගේ ධනාත්මක සිතුවිලි ඔයාලා එක්ක බෙදා ගන්න. හරියට අර ඔයාගේ ඔළුව ඇතුලේ ලයිට් එකක් පත් වුණා වගේ හැඟීමක් ඔයාට දෙන්න. ඉතින් එහෙනම් channel එකත් subscribe කරලා වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලන්න කියලා මතක් කරන ගමන් මං අද කතාව මේ විදියට පටන් ගන්නම්. මේ ජුනි මාසේ එක්තරා උණුසුම් දවසක්. එදා දවස ඇතුළත කොහොමහරි මං වැඩ කීපයක් කර ගැනීමට සැලසුම් කරගෙන හිටියා. මගේ ආදරණීය පෑණි මිතුරේට ලියපු ලියුම් කඩදාසිවලට ගැලපෙන වින්ටේජ්මය කවරයක් සෑදීම, ඒ පාර්සලය තැපැල් කිරීම, අලුත් තරමක ලොකු බෑගයක් මිලදී ගැනීම, මෙතනින් පසු එළමැදින් දිනක යාමට බලාපොරොත්තුවෙන් සිටි විශේෂ ගමනකට ඇඳගෙන යාමට සුදුසු ඇසට සනීපලා පැහැති ඇඳුමක් මිලදී ගැනීම, මං කැමතිම වර්ගයේ සුවඳ හඳුන්කුරු පෙට්ටියක් හා පෝච්චි කිහිපයක් මිලදී ගැනීම ඒ අතර වුණා. එදා මම මේ කවරය සෑදීම කාර්යයේ නියැලිලා ඉන්න ගමන් මගේ හිතට ආපු සිතුවිලි කිහිපයක් මන් දැන් ඔයාලා එක්ක බෙදා ගන්නම්. ඩේල් කානගී කියලා තියෙනවා මා දන්නා අන්දමට මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ බරපතලම ඛේදවාචකය වන්නේ අප සියලු දෙනාම ජීවත්වීම ඉවත දමා තිබීමය. අද අපේ කවුළුවෙන් එහා පිපී වැනෙන රෝස මල් දෙස බලා සතුටු වනු වෙනුවට අපි සියල්ලෝම කරන්නේ ශිතිජයට එහා ඇති අද්භූත රෝස උද්‍යානයක් ගැන සිහින දැකීමය. මට නම් ඒ කතාව මසුරන් වටින කතාවක්. අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කලබලකාරී ලෝකෙක. ලෝකයත් කලබලයි, අපි වටේ ඉන්න මිනිස්සුත් කලබලයි, අපිත් කලබලයි. උදේ නැගිටිනවා, වැඩට යනවා, පාඩම් කරනවා, අනුන්ගේ උපදූපයක් හොයනවා, සෝෂල් මීඩියා, නොටිෆිකේෂන්ස්, රෙස්පොන්සිබිලිටීස්, මේ දේවල් අතරේ දවස ගෙවෙනවා. රෑ වෙනකොට අපිට හිතෙන්නේ අද දවසත් ඉවරයි කියලා. හැබැයි මං කල්පනා කරන එක දෙයක් තියෙනවා. අපි ජීවත් වෙනවද? එහෙමත් නැත්නම් අපි මේ කරන්නේ අපේ දවස් ටික ගෙවන එක විතරද? මං කියනවට චුට්ටක් හිතලා බලන්න. අපේ ජීවිතේ ලස්සනම මතක බොහෝ වෙලාවට මේ ලොකු දේවල් නෙවෙයි. හරිම සරල දේවල්. බලාපොරොත්තු නොවුණු ලස්සන හිනාවක්, වැස්ස පොළවට වැටෙන සද්දේ, අඳුර පළවා හැරගෙන උදේ ඉර පායන හැටි, හවසට ආසේ පාට උණුසුම් වර්ණ ප්‍රභේද ගොඩකින් සැරසෙන විදිහ, රූස්ස ගහක කොළ හෙමින් හෙලවෙන හැටි, මේ හැම දෙයක්ම අපි හැමදාම දකිනවා. ඒත් බලන්නේ නැහැ. අපි හැම වෙලාවම හිතන්නේ ඊළඟ දේ ගැන, ඊළඟට ලැබෙන දේ ගැන. මට මේක ලැබුණම සතුටුයි, අර ජොබ් එක ලැබුණම, අර ෆෝන් එක ගත්තම, අර amount එක හම්බුණාම, අර followers ලා ගාන වැඩි වුණාම, අර subscribers ලා ගාන වැඩි වුණාම. හැබැයි එහෙම හිත ඉන්නකොට අද තියෙන සතුට අපිට අහිමි වෙනවා. මට මේ දේවල් තේරුම් ගියේ එක දවසින් නෙවෙයි. මට සමහර දවස්වලට එපාම වෙලා තියෙනවා මේ හැම දෙයක්ම. හැමෝම ඉස්සරහට යනකොට මං තාමත් එකම තැන ඉන්නවා වගේ එකක් මට කලින් දවස්වල දැනුණා. ඉතින් මං තේරුම් ගත්තා මේ ජීවිතය කියන්නේ තරඟයක් නෙවෙයි. අපි දේවල් පිටිපස්සේ හඹාගෙන යන එක නෙවෙයි කියලා. ඊට වඩා රසවත් දේවල් අත්විඳින්න පුළුවන් කියලා. හැම මලක්ම එකම දවසේ පිපෙන්නේ නැහැනේ. හැම ගහක්ම එකම වේගෙන් වැඩෙන්නෙත් නැහැ. ඒ වගේමයි අපේ ජීවිතත්. අපි හැමෝටම අපේම කාලයක් එනවා. අද ඔයා ඊයේ හිටපු තැනට වඩා අඩියක් හරි ඉස්සරහට ආවනම් ඒක තමයි නියම ජයග්‍රහණය.
කරන්න ආස ගොඩාක් දේවල් තියෙනවා. හවසට ඇවිදින්න යන එක, රෑට අහස දිහා බලන් ඉන්න එක, ඉර පායන හැටි, ඉර බහින හැටි බලන් ඉන්න එක, මල් දිහා බලන් ඉන්න, පැල හිටවන්න, වැස්ස පොළවට වැටෙන හැටි බලන්න. ඒවා මහ ලොකු දේවල් නෙවෙයි උනන් ඒ හැම මොහොතක්ම මගේ හිතට ගොඩාක් ලොකු සැනසීමක් ගෙනල්ලා දෙනවා. අපිට මුළු ලෝකෙම දකින්න ෆෝන් එකක් තියෙනවා. හැබැයි අපි ඉන්න තැනේ ලස්සන බලන්න අපිට වෙලාවක් නැහැ. ඔයාට මතකද ෆෝන් එක අතේ තියාගන්න නැතුව අවධානයෙන් ඉර බැස ගියපු දර්ශනයක් නරඹපු දවසක්? ඔයාට එහෙම ළඟම දවසක් මතක් වෙනවා නම් මට ඔයා ගැන ගොඩාක් සතුටුයි.
එදා මගේ මුල්ම කාර්යය වුණේ මගේ පෙන් පාල්ගේ ලියුම තැපැල් කරන එක. ඊට පස්සේ මං ගියේ මට ඇඳුමක් බලන්න. මං ගාව තියෙන වැඩි හරියක් අවුට්ෆිට්ස් මං මෙතනින් මිලදී ගත්තුවා. මං හරිම ආසයි නියුට්‍රල් කලර්ස් වලින් ඇඳුම් ගන්න. මං ඒක ගැන පස්සේ වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. එදා දවසේ වැඩ කටයුතුත් ඒ අයුරින් එම කරගෙන හමාර වූ පසු ආසේ බැබලමින් තිබූ හිරු කෙමෙන් කෙමෙන් අපරදිග ශිතිජයේ සැඟවී ගියා. මට හිතුණා කාමරේ විදුලි පහන් දල්වන්න නැතුව ඉටි පන්දමක් පමණක් දල්වාගෙන සුරංගනා කතාවක් බලන්න ඕන කියලා. සුරංගන කතා කරලියේන සින්ඩරෙල්ලා කතාව මන් තෝරගත්තා. මං කීප සැරයක් මේ කතා බලලා තිබ්බත් මට ආයි බලන්න හිතෙන තරමට මේ කතා පුදුම තරම් ලස්සනයි. අන්තිමට මට ඔයාට කියන්න ඕන එකම දේ ජීවිතේ තමන්ට ලැබෙන්න තියෙන දේවල් ඉක්මනින්ම ලැබෙන්න ඕන කියලා හිතන්න එපා. හැම දෙයක්ම එක පාර ලැබෙන්න ඕන කියලා හිතන්නත් එපා. මලක් පිපෙන්න කාලයක් යනවා. ඒ වගේම අපේ හීනත් හරිම වෙලාවට හැබෑවේවි. ඒ වෙනකන් අද දවස විඳින්න. අද ආස දිහා බලන්න. අද හිනා වෙන්න. අද ඔයාටම ආදරෙන් සලකන්න. මොකද අපිට තියෙන්නේ මේ මොහොත විතරයි. ඉතින් ඒ මොහොත අපි ලස්සන කරගමු. ඔයා අද දවසේ රසවින්ද පුංචිම දේ මොකක්ද? කමෙන්ට් එකකින් මට කියන්න. මම මේ හැම කමෙන්ට් එකක්ම ආදරෙන් කියවනවා. ඊළඟ vlog එකෙන් ආයෙත් හමු වෙමු. Be present, be grateful and be kind. මං ගිහින් එන්නම්. Bye.